හරි. හරි ඊට පස්සේ රැිනවනේ. බලන්න බලන්න. හරි. අපි අද කරන්න යන්නේ අසමානතා පාඩමේ පොඩි සමරියක්. කොහොමද හරියට මාපාංකයක් හසුරවන්නේ? කොහොමද මාපාංකයේ මොනවද වෙන්නේ? මාපාංකයක් කොහොමද හරියට වදින්නේ? ඒ කියන කතා සියල්ල අද දවසේ කරලා කතා කරනවා. සාමාන්‍ය විනාඩි 20ක් 25ක් අතර ෂෝට් වීඩියෝ එකකුත් තමයි YouTube එකට දානවා. මගේ පළවෙනි වීඩියෝ එක මම YouTube එකට අප්ලෝඩ් කරනවා. හරි. බලන්නකෝ. පළවෙනි ගාන. පළවෙනි ගාන. අපිට තියෙනවා y සමානයි x ධන 1 කියලා. අපි ඕක අඳින්න දැනට දන්නව නේද? කොහොමද අඳින්නේ? ඈ? මේකට අපි කියන x අක්ෂය මේක y අක්ෂය. මම x අක්ෂය වෙනුවට තව එකක් දුන්නා මේකට දාගනින් කියලා. y අක්ෂය වෙනුවට තව එකක් දුන්නා මේකට දාගනින් කියලා. මොකද්ද? කියන්න බලන්න. මම y අක්ෂය වෙනුවට එක දාන්න කිව්වා x සමානයි බිංදු අක්ෂය කියලා. මේකට මම කිව්වා y සමානයි බිංදු අක්ෂය කියලා. පැහැදිලිද? ඒක එන්නේ කොහොමද කියලා මම එදා කිව්වා බලන්න. මතකනේ? හරි මතක ඇති කියලා මම හිතනවා. කොහොමද අඳින්නේ? ප්‍රස්තාරේ මේක තමයි අපිට දෙන සමීකරණය. හරිද? මම කිව්වා x සමානයි බිංදුව ආදේශ කරලා කැපෙන තැනට අන්තක්ඛණ්ඩය හොයන්න කියලා. x සමානයි බිංදුවේදී y සමානයි 1යි නේද? මොකද මේක බිංදුව වෙනවනේ. ඒකට මේක 1යි. හරි. ඊළඟට y x කැපෙන තැන හොයන්න කොහොමද? y සමානයි බිංදුව කරලා. y සමානයි බිංදුවේදී x සමානයි ඍණ 1යි නේද? පැහැදිලිනේ? හරි. ඍණ 1යි. දැන් ඔක යා කරන්න අපි දන්නවා. ඕක තමයි මේ සමීකරණ අදාළ සරල රේඛාව වෙන්නේ. ක්ලියර්ද? හරි. මාපාංක වුණොත් මොකද කරන්නේ? බැරි වෙලා අපිට තිබ්බා y සමානයි x ධන 1 සම්පූර්ණ මාපාංකය. මේ මාපාංකය මොකද වෙන්නේ කියන එක මම සම්පූර්ණයෙන් පැහැදිලි කරන්න යන්නේ. හොඳට අහගෙන ඉන්න. හරි. දැන් අපිට මේ වගේ සුද්ධියක් තිබ්බොත් කොහොමද අඳින්නේ? හරි. මෙහෙම. දැන් මේකේ අනුක්‍රමණය ධන නේද? අනුක්‍රමණය ධන නම් y ඍණ පැත්ත ධන වෙනවා නැත්නම් උඩට යනවා. පැහැදිලිද? අනුක්‍රමණය ඍණ නම් y ධන පැත්ත යටට එනවා. මේක තමයි මාපාංකයකට අදාළව අපි කතා කරන්න යන දේ. පැහැදිලිද? හරි. උතර බලා ගන්න මේක දිහා. දැන් මේ බලන්න මේ ගානේ x ඉස්සරහා තියෙන අනුක්‍රමණය එක ධන එක නේද? ධන කියන්නේ මොකක්ද? අනුක්‍රමණය ධන නම් y ගේ ඍණ පැත්ත උඩට යනවා. මොකද්ද මේ දින y මෙතනින් පල්ලෙහාට තමයි y ඍණ. y ඍණ පැත්තේ ප්‍රස්ථාරේ මේ ඔය ඍණ පැත්ත ඔහොම වෙන පොතක් අනිත් පැත්ත හරවනවා වගේ මේ පැත්ත හරව බලන්න. ඕක තමයි y සමාන x ධන එක ප්‍රස්ථාරයට අදාළව මාපාංකය. ක්ලියර්ද? පැහැදිලිද? පැහැදිලිනේ? හරි. මේ කියන කතාව සම්පූර්ණයෙන් තේරුම් ගන්න. මෙතනින් එහාට මේ ගාන පට්ට වැදගත් මේ කියලා දෙන තීරිය මෙතනින් එහාට පට්ට වැදගත් වෙනවා. ඒක බලන්න පස්සේ කාලේ තියෙන. හරි. මම දාගන්න ලස්සට. විනාඩි 2ක් දෙන්න. හරිනේ ඇති වෙලා ෂෝට් වීඩියෝ එකක් දාන්න ඕනේ. ලොකු වෙලා දෙන්න බෑ. හරි. දැන් තමයි හරියට වැඩි පටන් ගන්නෙ. y සමානයි 2x ධන 4 මාපාංක ධන 2. කොහොමද ඔය එකක් තියෙදි හදන්නේ? ඒක බලන්න මම කලින් කියලා දුන්නා. මම අර කලින් කියපු විදිහට හදද්දි මම මේක කොටස් දෙකකට වෙන් කරා.
කොටස් දෙකකට වෙන් කරලා ඉවරලා තමයි හැදුවේ. නේද? ධන හෝ ඍණ අවස්ථා දෙකක් හරි එහෙමනේ හැදුවේ. අපි මේ මහදින්න හදන්න නැතුව පොඩි කිටි ක්‍රමයක් බලමු. හරිද? එන්න. අපි x අක්ෂයේ කැපෙන තැන බලන්නේ මාපාංකයේ ඇතුලේ තියෙන එක බිඳුවට සමාන කරලා. බලන්න. 2x ධන 4 සමාන කරා බිඳුවට. එතකොට එනවා 2x සමානයි ඍණ 4යි x සමානයි ඍණ 2ක් කියලා. ඒ කියන්නේ x ඍණ 2 තමයි මේක කැපෙන්නේ. පැහැදිලි. මේ දෙක කියලා කියන්නේ කෙලින්ම අන්තක්ඛණ්ඩය. කෙලින්ම අන්තක්ඛණ්ඩය. පැහැදිලිද? ඒ කියන්නේ ඍණ 2 තමයි මේකේ පටන් ගන්නෙ. අන්න කැපෙන තැන නෙමෙයි මේ දීලා තියෙන්නේ මොකද්ද? ඛණ්ඩාංකය. පැහැදිලිද? හරි. හොඳට බලාගන්න. බලන්නකෝ. අනුක්‍රමණය ධනද? අනුක්‍රමණය ධන නම් බැරි වෙලා හරි ප්‍රස්ථාරයේ ඉන්නේ මේ x අක්ෂයට උඩින්මයි. අනුක්‍රමණය ධන නම් දාන්න ධන අවස්ථාව ධන හෝ ඍණ අවස්ථා දෙකක් එනවනේ. දාපල්ලා ධන අවස්ථාව ඒකට එනවා 2x ධන 4 ධන 2යි. y සමානයි 2x ධන 6යි. දැන් දාන් ඍණ අවස්ථාව y සමානයි ඍණ 2x ඍණ 4 ධන 2යි. y සමානයි ඍණ 2x මේ තියෙන ඍණ අවස්ථාව. මේ තියෙන්නේ ධන අවස්ථාව. ඍණ 2x ඍණ 2. දැන් බලපන්. හදන විදිය ධන අවස්ථාවේදී අනුක්‍රමණය ධන නම් ප්‍රස්ථාරයේ උඩින්. හරිනේ? ඍණ අවස්ථාවේදී අනුක්‍රමණය ඍණ නම් ප්‍රස්ථාරයේ ඒ උඩින්. පැහැදිලි? ඒ කියන්නේ ප්‍රස්ථාරයෙන් ලස්සනට මෙහෙම. ඇදලා ඉවරයි. හරි. එතන මෙතන කැපෙන්නේ කීයෙන්ද? මේ තියෙන මොන සමීකරණද? මේ තියෙන ධන සමීකරණය. ධනෙ ඉන්නේ කොහොමද? 2x ධන 6යි. y සමානයි 2x ධන 6 සමීකරණය තමයි මේ තියෙන්නේ. එතන මේ තියෙන ධන 6. හරි. මේ තියෙන්නේ මොකද්ද? y සමානයි ඍණ 2x ඍණ 2. ඇයි ඍණ 2ක් උනේ? මේක බැරිලා හරි මෙහෙම ගියොත් මේක කැපෙන්නේ ඍණ 2කින්. ක්ලියර්ද? පැහැදිලිද? හරි. ඔය කියන කතාව තේරුම් අරගෙන අපිට මාපාංකයක් ඉස්සරහට කරගෙන යන්න පුළුවන්. හරි. ඉක්මනට ලියා ගන්න. හරි නේද? හරි. ඉවරයි නේ? මම පොඩ්ඩක් හරි. දැන් මම ඔය ගත්තේ ධනවන අවස්ථාව. අපි ගමු අනුක්‍රමණය ඍණවන අවස්ථාව. බලමු. අපි ගමු y සමානයි 2 ඍණ x ධන 2. හරිනේ? කොච්චර මොන කැටයන් තිබ්බත් මාපාංක ඇතුලේ තියෙන බිඳුවට සමාන කරලා තමයි x කැවෙන දර දන්නේ. හරිනේ? හරි. ඊට පස්සේ ගණිත ධන අවස්ථාව. ධන අවස්ථාව ගන්න කලින් මේක කරන්න ඕන වැඩක් තියෙනවා මතකද? එතන අපි දාමු 5 කියලා. හරිනේ? ඍණ 2 මේ අන්තක්ඛණ්ඩේ පහෙන් නේද යන්නේ? ඍණ 2 පහෙන් යන්නේ. ඍණ 2 පහෙන් යන්නේ. sorry. ඍණ 2 පහෙන් යන්නේ. මෙතනින් තමයි යන්නේ. ක්ලියර්ද? හරි. ගණිත ධන අවස්ථාව එතන y සමානයි 5 ඍණ x ධන x ඍණ 2. එතන y සමානයි ඍණ x ධන 3. මෙතනින් එනවා ඍණ අවස්ථාවේ y සමානයි 5 ධන x ධන 2. y සමානයි x ධන 7ක් කියනවා. පැහැදිලි නේද? හරි ක්ලියර්. හරි. දැන් බලන්න මොකද්ද මේ වෙලා තියෙන්නේ කියලා. ධන අවස්ථාවේදී අනුක්‍රමණය ඍණ
ඍණ අවස්ථාවේදී අනුක්‍රමණය දැන් ප්‍රතිවිරුද්ධ වෙලා නේද? ප්‍රතිවිරුද්ධ නම් ප්‍රස්ථාරෙන්නේ යටට. යටට අදින්ද කොහෙන්ද කැපෙන්නේ කියලා බලන්න. මේට නෙගන්නේ කොහමද? නිකන් අපි ඇදලා බලමු. මේ සමීකරණයෙන් y සමාන ඍණ x ධන 3නේ. ධන අවස්ථාව බිඳුවට සමාන y බිඳුව කරා. එතකොට ඍණ x 3යි. නම් මෙහෙන් යන්නේ. අන්ත වැරදි නේද? දැක්කද? අන්න එහෙමයි අඳින්නේ. පැහැදිලිද? හරි. මේ පැත්ත මෙහෙම යනවා. මට මේ අඳින්න ඉන්න නෑම බලද ගනිලා. මේ කැපෙන්නේ කියන්නේ මේ සමීකරණය y සමාන x ධන 7. මේ කැපෙන්නේ ඍණ 7. පැහැදිලිද? ඔන්න ඔච්චරයි. දැන් මාපාංගයට අද ගන්න පුළුවන් වෙන්නේ. බලපන් සරලයි. අනුක්‍රමන මොනවා හේතුවකින් අනුක්‍රමන සමාන නම් ප්‍රස්ථාර එන්නේ උඩින්. අනුක්‍රමන අසමාන නම් ප්‍රස්ථාර එන්නේ යටින්. කියන කතාව තේරෙනවද? හරි.